දැන් මේ අපි ආණ්ඩුව බලයටපත් වෙලා කී දෙනෙක් ගියාද ලොක්කෝ හිරේ? මහින්දානන්ද ගියා, කේලිරබු කැල්ල ගියා, නේ? සරණ ගියා, ශාන් ගියා. ගියාද ගොඩක් කට්ටිය. අර සුරේෂ් සලේව ගන්න බෑම කිව්වා. සලේට අත තියන්නේ නැහැ කිව්වා. සලේ ගත්තොත් උද්‍යංශ කැළඹෙයි කිව්වා. ඒක නිසා වැටයි කිව්වා ආණ්ඩුව. ඔය ගත්තේ මුකුත් කැළඹිලා නැහැ. දැන් සලේ කැළඹිලා. කන්නේ නැහැ. ඉතින් කවල හරි පොවල හරි නීතිය රටේ ක්‍රියාත්මක වෙනවා. බය වෙන්න එපා. මේ රට හදන්න අපි බලේ ගත්තේ. වෙන මොකටවත් නෙමෙයි. ඒ අභිලාෂය කවුද අපට දුන්නේ? ඒ අරමුණ අපට කවුද දුන්නේ? අන්න අර පන්ති සමාජයේ ඉඳලම මේ සමාජ ක්‍රමය වෙනස් කරගෙන ඇවිල්ලා අද අපි නතර වෙලා තියෙන්නේ මොකටද? අපේ પરම්පරාව ඔබ මේ සමරන પરම්පරාව අපට දීපු පන්ති වගකීම ඉෂ්ට කරන මොහොතම ඇවිල්ලා තියෙන ආදරණීය සහෝදර සහෝදරියෝ. වෙන කිසිම පෞද්ගලික ගනුදෙනුවක් අපට නැහැ කාත් එක්කවත්. අපිට වෙන කිසිම යාළුකමක් නැහැ කාත් එක්කවත්. දැන් ඔය හිරේ යන හුඟක් දේශපාලකයෝ අවුරුදු ගාණක් හිරේ ඉඳලා ආවත් ඒගොල්ලන්ට මල් මාලා දාන කට්ටියක් ඉන්නවනේ. ජොන්ස්ටන් පෙනාන්දු හිරේ ඉඳලා එනකොට මල් මාලා දාන 10 15 දෙනෙක් හරි ඉන්නවා. නේද? පිල්ලයන් ආවත් මල් මාලා දාලා පිළිගන්න කට්ටියක් ඉන්නවා. අර චන්දන කත්තිරිය ආරච්චිය අරන් යනකොට මේ ආයුධ පිටින් ගෙනිච්චේ. ගමේ සෙට් එකක් බහලා කියනවා අපට කන්න දීපු මිනිහා ගෙනියන්න එපා. එහෙම කට්ටියක් ඉන්නවා. හැබැයි ඕගොල්ලෝ හිතනවාද කවදා හරි ඒ જાතිය චෝදනාවකට හිරේට ගෙනිච්චොත් හඳුන්නේත්තිව එනකොට මල් මාල දාන කවුරු හයිද කියලා. ඉන්නවද? ඕගොල්ලෝ කවුරු ඉන්නවද? නෑ. නැති බව අපි දන්නවා. ඉන්නත් එපා. ඉන්න ඕනත් නෑ. මොකද අපේ ගනුදෙනු එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ලොක්කක් ටිකක් හොරකම් කළා. මටත් ටිකක් බෙදාගෙන කන්න. ඒක නිසා මගෙන් ලොක්ක හිරේ ගියාම මල් මාල දාන්න එන්න. කෑම එක ගෙනල් දෙන්න. එහෙම ගනුදෙනුවක් මේ දේශපාලන ව්‍යාපාර තුල නෑ. අපි එහෙම ගනුදෙනුවක් කළා නෑ. අපිට කිසිම පුජ්‍යලික සම්බන්ධතාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ. පන්තිමය සම්බන්ධතාවයක්. ඒක අමුවෙන් කියන්න ඕන. අපේ පන්තියට බලය ලබා ගැනීම පිළිබඳ සම්බන්ධයක් අපිට තියෙනවා. ඒ වෙනුවෙන් අපි එකිනෙක අන්‍යෝන්‍ය බැඳීමක් සහිතව විවිධ තැන් වලින් ඇවිල්ලා එක හූයකින් බැඳිලා ඉන්නවා. ඒක මේ තියෙන්නේ. ඒක සම්පූර්ණ වෙලා නැහැ.